ලයිෆ් එකේ අපි සෙට් කරන ගෝල්ස් ඇයි අපිට ඇචීව් කරගන්න බැරිවෙන්නේ අපි සෙට් කරන ගෝල්සල්ට ඇයි අපිට කන්සිස්ටන්සිය එක තියාගෙන එක දිකට වැඩ කරගෙන යන්න බැරිවෙන් තින් මේකට ප්‍රධානම හේතුව තමයි අපේ සිිස්ටම්ස් කියන්නේ තින් මේ වීඩියෝ එකින් මං කතා කරන්න යන්න සිිස්ටම්ස් ඔයාල හරියටම අද තේරුම් ගත්තොත් ඔයාලට පුළුවන් වෙයි ඔයාලගේ ලයිෆ් එක ඕනම දෙයක් ඇචීව් කරගන්න ඉතින් ලයිෆ් එක සිිස්ටම් චේන්ජ් කරලා හෝමද අපි ලයිෆ් එක ඕනම දෙයක් ඇචීව් කරගන්න කියන එක මේ වීඩියගෙන් බලමු එනම් අපි අමල් වීඩිය කරන්න You do not rise to the level of your goals. You fall to the level of your systems. ඉතින් මේක Atomic Habit පොතේ තියෙන ජේම්ස් ක්ලියර්ගේ මාර පවර්ෆුල් කෝට්ටයක්. මේකම තමයි අද අපි මේ වීඩියෝ එකෙන් තේරුම් ගන්නත් යන්නේ. මේකෙන් කියන දේ ඩිකෝඩ් කරලා අපි බලමු මොනවාද මේ ජේම්ස් ක්ලියර් Atomic Habits කියන පොතේ කියලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නේ නැති වුණාට ඔයාලගේ ජීවිතේ සිස්ටම්ස් ගොඩක් හදාගෙන තියෙනවා. ඔයාලට මේ දැනට හම්බෙලා තියෙන රිසල්ට්ස් මේ දැනට හම්බෙලා තියෙන අවුට්කම්ස් තීරණය වෙලා තියෙන්නේ ඔයාලගේ ජීවිතේ ඔයාලා මේ දැනට හදාගෙන තියෙන සිස්ටම්ස් වලින්ම තමයි. ඉතින් ඔයාලට දැනට හම්බෙන රිසල්ට් එක චේන්ජ් කරගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන එකම දේ ඔයාලා දැනට කරගෙන යන සිස්ටම්ස් වෙනස් කරන එක. ඉතින් ඔයාලගේ ජීවිතේ දැනට තියෙන සිස්ටම් ටිකකට මම උදාහරණ ටිකක් කියන්නම්. ඒ උදාහරණත් එක්ක මම ඔයාලට තේරුම් කරන්නම් ඇයි අපිට සිස්ටම් එකක් චේන්ජ් කරන්නේ නැතුව අපිට හම්බෙන රිසල්ට් එකක් පර්මනන්ට්ලි චේන්ජ් කරගන්න බැරි වෙන්නේ. පළවෙනි උදාහරණය ඔයාලගේ කාමරේ පිළිවෙල. හරිද? ඔයාලගේ කාමරේ පිළිවෙල. ඔයාලගේ කාමරේ පිළිවෙල ඩිසයිඩ් වෙලා තියෙන්නේ ඔයාලගේ මේ සිස්ටම් එක දැනට හැදිලා තියෙන විදිහත් එක්ක. ඔයාගේ ලයිෆ් එකේ පිරිසිදුකම කියන ස්ටෑන්ඩඩ් එක ඒ සිස්ටම් එක ඔයා හදාගෙන තියෙන විදිහත් එක්ක. උදාහරණයකට හිතන්න ඔයාලගේ කාමරේ දැන් තියෙනවා හරිම අපිලෙවල අන්ඕගනයිස්. ඉතින් හැමතැනම බඩු දාලා තියෙන්නේ. ඉතින් ඔයාලා දවසක් අරන් මේක තීරණය කරනවා මේ කාමරේ මං පිළිවෙලට තියාගන්නවා කියලා. එහෙම හිතාගෙන ඔයා වාගේ කාමරේ දැන් හරි ඔක්කොම බඩු ටික පිළිවෙලට තියලා තියන්න ඕන තැනකට තියලා පොත් තියෙන තැන්වල පොත් තියලා ඇඳුම් තියෙන තැන්වල ඇඳුම් තියලා පිළිවෙලට හදාගන්නවා දවසක් අරගෙන. හරිද? ඔයාලටම එක්ස්පීරියන්ස් එකෙන් හිතන්න පුළුවන්. ඔයාලා කරපු දේක් මතක් කරගන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයාලා මෙහෙම කරලා ඇති. හැබැයි ඔයාලා මතක් කරලා බලන්න ඔයාලා මේ කරපු චේන්ජ් එක කන්සිස්ටන්ට්ලි ඔයාලට තියාගන්න පුළුවන් වෙලා තියෙනවද කියලා. මම දන්නවා ගොඩක් අයගේ උත්තරේ එහෙම තියාගන්න බැරි වෙලා ඇති. ඉතින් ඒකට හේතුව තමයි ඔයාලා මේක අවුට්කම් ලෙවල් එකෙන් චේන්ජ් කරන්න හැදුවට ඔයාලගේ සිස්ටම් එක චේන්ජ් කරගෙන නැති. ඔයාලා මොන විදියට අද දවසේ ඔයාලගේ පොත් තියලා ඇඳුම් තියෙන තැන්වලින් ඇඳුම් තියලා වැඩ ටික කරන්න හැදුවත් ඔයාලගේ සිස්ටම් එක චේන්ජ් කරේ නෑ. මේක හොඳට අහගන්න. අපි හැමෝම කාමරේට එන්නේ එක්ක වැඩට ගිහිල්ලා එක්ක ඉස්කෝල ගිහිල්ලා එක්ක කැම්පස් ගිහිල්ලා තමයි අපි අපේ කාමරේට එන්නේ. තොට අපේ සිස්ටම් එක අපි වෙනස් කරගත්තේ නැත්තං අපි මේම කාම්බරයට එද්දි අපි අපේ බෑග් කොයිටද විසික් කරන්න අපි අපේ ඇඳුම් ටික ගලවල කොහිටද විසික් කරන්න අපි අපේ මේසට ඇවිල් අපේ වැඩ ටික ඉවර කරලා මේ පොට්ටික කොහින්ද දාන්න අපි ඇදපු ඒ වැඩවලට ඕන වෙන්න පඩු ටික කොහින්ද දාන්න පිගත්ත පෑන් පැන්සල් මක්කන තියෙනවන ඒව කොහින්ද දාන්න කියන එක වෙනස් කරේ නැත්තං ඔයාලගේ ඒ කරපු චේන්ජක කන්සිස්ටන්ට් වෙන්න. මේක හොඳට තේරුම් ගන්න. ඔයාලා අන්නේ සිස්ටම් එක වෙනස් කරේ නැත්තම් ඔයාලා කොච්චර එක දවසාරං ඒ ඔයාලා පිළිවෙලට ඉන්න හැදුවත් ඔයාලා කරන්න යන චේන්ජ් එක කරන්න හැදුවත් අර සිස්ටම් එක ඔයාලගේ හැදිලා තියන්නේ අර විදියට. ඔයාලා එනවා ඇඳුම් ටික දානවා බෑග් එක සික් කරනවා මේ සුඩ වැඩ කරනවා පොට් ටික එහෙමම තියලා එනවා. මොකද වෙන්නේ? කාමරේ ආයි හැදිනවා. ඉතින් ඔයාලට මේක වෙනස් කරගන්න ඕන සිස්ටම් එකක් හදාගන්න ඕන්නම් ඔයාලා අවුට්කම් ලෙවල් එකෙන් හිතන්න නැතුව හරියට
සිස්ටම් ලෙවල් එකෙන් හිතලා තමයි මේක චේන්ජ් කරගන්න ඕන. ඉතින් ඒකම තමයි ඇටමික් හැබිට්ටල ඒ ජේම්ස් ක්ලියර්ගේ කෝට් එකින් කියවෙන්නේ you do not rise to the level of your goals, you fall to the level of your system. ඉතින් ඔයාලා ගෝල් එක තිබ්බට ඔයාලා පිළිවෙල කාමරයක් තියාගන්න ඕන. ඔයාලට ඒකට යන්න වෙන්නේ මොකද ඔයාලගේ සිස්ටම් එක අවුල් නිසා. හරිද? ඒ වගේම තමයි තව උදාහරණයක් ගත්තොත් මේක මේ සිස්ටම්ස් කියන එක හරියටම ඔයාලට තේරුම් කරන් තමයි මම මේ උදාහරණ කියන්නේ. ඉතින් තව උදාහරණයක් ගත්තොත් ඔයාලා හිතනවා මම මගේ බර අඩු කරගන්න. මම මගේ ඇඟ හරියට හදාගන්න ඕනේ. හැබැයි මේක ඔයාලගේ ගෝල් එක. ඇයි මේක ඔයාලට කරන්න බැරි වෙන්නේ? මොකද ඔයාලගේ සිස්ටම් එක. ඔයාලගේ මේ ඊටිං සිස්ටම් එක ඔයාලට හදාගන්න බැරි වෙන්නේ. කොච්චර ගෝල් එක තියන් හිටියත් ඔයා දවසක් හරි ගෝල් එක හදලා ඔයා දවසක් හොඳට කෑම ටික කාලා හිතනවා හරි දැන් මට මේකට යන්න පුළුවන් කියලා. හැබැයි ඔයා කරගත්තේ නැති දේ මොකද්ද? ඔයාගේ ඊටිං සිස්ටම් එක හදාගත්තේ නැති එක. ඔයා දන්නේ හරි මම මෙතනට යන්න මම මේ සිස්ටම් එක තමයි වෙනස් කරගන්න. හරි මම එනවා මම ගෙදර එනවා මම ගෙදර ආපුවම පුරුද්දට ෆ්‍රිජ් එක ඇරලා ෆ්‍රිජ් එකේ තියෙන ඒ ජංක් ෆුඩ් චොක්ලට් වගේ කෑම ටික කාගෙන යනවා දන්නේවත් නැත. හරිද? සායි උඩට එනවා වාගේ මේස ගාව තියෙන මොකක් හරි කෑමක් අරගෙන කනවා. එහෙමවා Uber Eats හරි පික්නි හරි මොකකින් හරි ඕඩර් එකක් දාලා මොනාරි ජංක් ෆුඩ් එකක් තමයි ගෙන්නගන්නේ හෙල්ති ෆුඩ් එකක් නෙමෙයි. ඒක තමයි ඊට පස්සේ ඔයාලගේ ලන්ච් හරි ඩිනර් එක හරි වෙන්නේ. ඉතින් මේ සිස්ටම් එක හැදිලා නැහැ. ඔයාලට ඒ අවුට්කම් එක හදාගන්න ඕන වුණා. රයිට්? අන්න ඒක තමයි ආපහු සැරෙන් මම කියන්නේ. ඔයාලගේ සිස්ටම් එක හදාගන්න නැතුව ඔයාලට අවුට්කම් එක ඇචීව් කරගන්න වෙන්නේ නැහැ කියන එක. ඉතින් තව ලස්සන කෝට් එකක් තියෙනවා. You don't get what you want in life, you get what your system produce. Right? ඕක තමයි අපි තේරුම් ගන්න යන්නේ. ඔයාට ඕන දේ ඔයාගේ ජීවිතේ ඔයාගේ ලයිෆ් එකේ ලබා ගන්න නැහැ. හැබැයි ඔයා ලබා ගන්න ඔයාලගේ මේ ලයිෆ් එකේ දැනට තියෙන සිස්ටම්ස් ප්‍රොඩියුස් කරන දේ. රයිට්? ඔයාලා අද වෙනකන් මම හිතන්නේ දැනන් හිටියේ නැති වුණාට ඔයාලගේ මේ ලයිෆ් එකේ ඔක්කොම රිසල්ට්ස් ඔක්කොම දේවල් ඩිසයිඩ් වෙන්නේ ඔයාලගේ මේ සිස්ටම්ස් වලින් තමයි. ගුඩ් නිවුස් එක තමයි ඔයාලට මේ සිස්ටම්ස් චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් අද මං ඔයාලට කියලා දෙන්නම්. දැන් හරියටම ඔයාලා සිස්ටම්ස් කියන එක ගැන පොඩි අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් ගත්තා. හැබැයි තව දේවල් තියෙනවා කියලා දෙන්න. මම ඔයාලට කියලා දෙන්න ප්‍රැක්ටිකල් උදාහරණ දෙකකුත් එක්ක අපි කොහොමද මේ සිස්ටම්ස් චේන්ජ් කරලා අපි අපේ රිසල්ට්ස් ඇචීව් කරගන්නේ කියන එක. දැන් මෙතනින් එහාට ඒ ඩීප් පාර්ට් එකට අපි යන්න හදන්නේ. හොඳට ආගෙන ඉන්න. ඔයාලට මේ කොටස මේ පාර්ට් එක මේ වීඩියෝ එකේ තේරුම් නැත්නම් පස්සට අරන් දෙතුන් පාරක් හරි බලලා මේක තේරුම් ගන්න. මොකද මේ වීඩියෝ එක බලනවා කියන්නේ ඒක එකපාරක් බලලා අමතක කරලා දාන එක නෙමෙයි. ඔයාලට තේරුම් යනකම් හරි මේක තමයි මෙතන මේ වීඩියෝ එකකින් කියන පොයින්ට් එක කියලා තේරුම් අරන් මේක තමයි මෙතන මගේ ලයිෆ් එකේ යූස් කරන පොයින්ට් එක. මේක තමයි මෙයා කියන්නේත් කියන එක තේරුම් යනකම් ඔයාලා වීඩියෝ එකක් බලන්න. හරිද? ස්පෙෂලි ඔය ෂෝට් වීඩියෝ බලනවට වඩා මේ වගේ දිග වීඩියෝ එකක් බලන එකෙන් ඔයාලට හොඳ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකක් එනවා. මම බිලීව් කරන දෙයක් තමයි ෂෝට් වීඩියෝ එකකින් ගන්න පුළුවන් දේවල් හරි අඩුයි. ඒක නිකන් අපේ මයින්ඩ් එක ඩිස්ට්‍රැක්ට් කරන්න තියෙන දෙයක් වගේ තමයි මට නම් පේන්නේ. ඉතින් මේ වගේ දිග වීඩියෝ එකකින් තමයි කෙනෙක්ට දෙයක් එක්ස්ප්ලේන් කරන්න පුළුවන්. කෙනෙක්ට දෙයක් හරියට තේරුම් කරන්න. අර වගේ තප්පර 30ක තප්පර 15ක වීඩියෝ එකකින් අතරම අපිට ගන්න දෙයක් නැහැ. ඉතින් ඒක පැත්තකින් දාන්න. මං කියන්නේ මේ වීඩියෝ එකේ මේ පාර්ට් එක හොඳට අහන් ඉන්න. මේක තේරෙන්නේ නැත්නම් ඔයාලා පස්සට අරගෙන දෙපාරක් හරි බලලා තේරුම් ගන්න. හරි. ඉතින් මේ සිස්ටම්ස් කියන දේ තේරුම් ගන්න යද්දි ඒ සිස්ටම් එකත් එක්කම අපි තේරුම් ගන්න ඕන තව කන්සෙප්ට්ස් දෙකක් තියෙනවා. ඒ සිස්ටම් තේරුම් ගන්න නම් මේ අනිත් කන්සෙප්ට් දෙකත් අපි තේරුම් ගන්නම ඕනේ. මොනවාද මේ කන්සෙප්ට් දෙක? පළවෙනි කන්සෙප්ට් එක තමයි අවුට්කම්. මේක මම ඔයාලට කිව්වා. අවුට්කම් කියන්නේ
අපි අපේ ගෝල් එක අපි ඇචිව් කරගන්න හිතන් ඉන්න ගෝල් එක මේක තමයි සිම්පලි කිව්වොත් සරලම කිව්වොත් අවුට්කම් කියල කියන්න අපිට බර අඩු කරගන්න ඕන හරි අපිට ඒ ප්ලස්සයක් හරියක් හරිගන්න ඕන සබ්ජෙක්් එකට හරි ඒක තමයි අපේ අවුට්කම් තමයි ගෝල් එක රයි අනිත් කන්සෙප් එක මොකක්ද අනිත් කන්සෙප් එක තමයි අයිඩෙන්ටිටි එකට කියන සිංහල නම් හරිටම එකට ගැලපෙනවද කියන මම් දන්න හැබයි අයිඩෙන්ටිටි කියන එකට සිංහලෙන් අපිකිවොත් අයිඩෙන්ටිටි කියන්නේ අනන්නතාව අපේ අනන්‍යතාවය තමයි අයිඩෙන්ටිටි කියලා කියන්න ඒදැන් සිිස්ටම්ස් ගැන කතා කරද අප අයිඩෙන්ටිටක් ගැන කතා කරන්න මොකද අයිඩෙන්ටිටකෙන් තමයි හැම දෙයන්න පටන්න හරිද එක රිසර්ච් වලනු තුවාගෙන තියෙනවා අපේ බිහේවිය එක ලයි් එක බිහේවිය එක තීරණය වෙන්න අපේ අයිඩෙන්ටිටි හරි අයිඩෙන්ටික් කියන්න පොඩි කළ උදාහරණයකින් මව කිවෝ අයිඩෙන්ටිට එක කියන්නේ අපි ගැන බිලිව් කරන්න ඉන්න විදි අපි කවුද කියලා හිතන් ඉන්න විදිිය උදාහරණකට කෙනෙක්කින්නවා එකනා එයා ගැන හිතන් ඉන්නේ මම වැඩක් කම්පලිට් කරන කෙනෙන්නෙමි මම හරියට ගවල්ල එක කැචිව් කරගන්න පුළුවන් කෙනෙන්නෙමි මම කම්මැලි කෙනෙක් මං කැමති ඩිස්ට්‍රක් වෙන්න තින් ඔය වගේ බිලිව් සිිස්ටම් එකක් තමයි එයාගේ ඔල්ුවේ තියෙන් ති මේකම තමයි එයාගේ අයිඩෙන්ටිට එක වෙන්නෙත් හ මේක හොඳට තේරුම් ගන්න තින් එයාගේ අයිඩෙන්ටිට එක එහෙමනම් මං ඉස්සල්ල කිව්ව වගේ එය අයිඩෙන්ටිටිකෙන් තමයි කෙනෙක්ගේ බිහේවිය එක තීරණය වෙන්නේ රයි තින් අරම අයිඩෙන්ටිටික් එකක් තියෙන කෙනෙක්ගේ බිහේවිය එක වෙන්නෙත් මොකක්ද හැමතිස්සම ඩිස්ට්‍රක් වෙන ෆෝන් එකම ඉන්න ජංකුඩ් කන වැඩ පස්සට දාන ප්‍රෝට්‍රස්ටිනෙට් කර වැඩ පස්සට දාන වැඩක් කම්පලිට් කරන්න ඇති හැමදේ බාගට නවත්තන බිහේවිය එකක් තමයි එයාට තියෙන මොකද එයාගේ අයිඩෙන්ටිට එක ඇවිල්ල අර වගේ ලේසි වැඩ පස්සට දාන කම්පලිට් කරන්න ඇති අයිඩෙන්ටි එක රයි සිිස්ටම්ස් තේරුම් ගන්න මොන්දැන් කිව්වා අපි අවට්කම් තේරුම් ගන්නත් ඕනේ අයිඩෙන්ටිටි තේරුම් ගන්නත් ඕන රයි දැන් අපි බලු මොනාවේ සිිස්ටම්ස් කියන්නේ අයිද අපිට මුලින්ම හම්බෙනවා අයිඩෙන්ටිටි අන්තිමට හම්බෙන අවට්කම් තොර මේ දෙක මැද්ද තියෙන්නේ සිිස්ටම්ස් හද අපි චේන්ජ් කරගන්න බලගන්න මේ සිිස්ටම්ස් සිිස්ටම්ස් කියන්නේ ආගේ ජීවිතවා ඔටෝමැටිකලි කරන්න පුරුදු වෙලා ඉන්න ඒවාගේම වා රිපීටඩ් ගැන හැමදාම කරන දෙයක් තමයි මේ සිිස්ටම්ස් කියලා කියන්න හරිද හැමදාම කරන මේ ඔටෝමැටිකලි වෙන දේවල් වලින් තමයි මේ ඇක්ෂන්ස් වලින් තමයි මේ එක දිකට කරගෙන ඇක්ෂන්ස් වලින් තමයි දන්නවනත් නැති වුණත් ඔයාගේ ජීවිතය තියෙන රිසාල් සුත් තියන්නේ වෙන ති වාලගේ අවට්කම් යවාලගේ රිසාල් චේන්ජ් කරන්න ඕන්න මේ මැද්දේ තියෙන සිිස්ටම්ස් චේන්ජ් කරන්න ඕන සිිස්ටම් එක චේන්ජ් කරන්න ඕන්න වාලට ඔයාලගේ අයිඩෙන්ටික චේන්ජ් කරන්න ඕන රයි් යෝක තමයි මෙතන තියෙන අමාරුම තේරුම් ගන්න අමාරුම හැබැයි කරන්න ඕනෙම දේ මේක තේරුම් අරගෙන කරන්නේ නැතුව පිට කවදාවත් අපේ ජීවිතය ගෝල් එකක් ඇචීව කරන්න වෙන්න ඒකයි මං කිව්වේ පොඩ්ඩක් ක්ලිය නැතිවෙන්න පුළුවන් හැබැයි අයි පස්සට අරගෙන බලන්න මොකක්ද මේ කන්සෙප්ස් වලින් කියන්න කියලා මං කිව්ව වගේ මේ කන්සෙප්ස් තුනම ඕන වෙනවා කෙනෙට්ට ලයි් එක චේන්ජ එක ඇති කරගන්න මේ තුන තේරුම් ගන්න නැතුව කෙනෙට්ට වෙනස් වෙන්න බෑ ඒවා ඒ තේරුම් ගන්න නැතුව අපි වෙනස් කරන්න යනයකින් තමයි අපිට අර කන්සිස්ටන්ටලි අපේ ගෝල්ස් වලට යන්න බැරි අර දවසත් දෙකක් කරලා ගෝල්ස් අතාරින් හිතෙන්නේ මෙන්න මේ කන්සෙප්ස් තුන තේරුම් ගන්න නැතිහි රයි් දැන් අපි බලමු මොකක්ද මේ ඔවෙට් කෙනාට එයාගේ සිිස්ටම් චේන්ජ් කරන්න ඕන දෙක හරිද මං කිව්ව වගේ මේක පටන් ගන්න ඕනේ අයිඩෙන්ටිටික මුලින්ම එයාගේ ඔල්වේ තියෙන බිලිය් සිිස්ටම් එක වෙනස් කරගන්න ඕනේ නැහැ මම කම්මැලි කෙනෙක් නෙමෙයි එක පාර එක වෙනස් කරගන්න බැරිවෙන්න පුළුවන් එයාගේ බිලිව් සිිස්ටම් එක මුලින්ම එයා වෙනස් කරගන්න ඕන හරි මං දැන් කම්මැලි කෙනෙක් තමයි හැබැයි මං අද ඉඳම් කම්මැලි කෙනෙක් නෙමෙයි මම මගේ හෙල්ත් එක ගැන හිතන කෙනෙක් මං මගේ ඇඟ ගැන මගේ ඇඟ හොඳට බලාගන්න I'm a person who is taking care of myself.
එහෙම කෙනෙක් කියලා එයා හිතන්න ගන්න. මේක තමයි අයිඩෙන්ටිටි චේන්ජ් එක. හරිද? අයිඩෙන්ටිටි චේන්ජ් එකේ ෆස්ට් ස්ටෙප් එක. ඔයාලට ඔයාලගේ ලයිෆ් එක මොකක් හරි චේන්ජ් කරගන්න ඕන. ඔයාලා මේකම ඔයාලගේ ලයිෆ් එකේ ගෝල් එකට රිලේට් කරලා චේන්ජ් එක හදාගන්න. රයිට්? හරි. දැන් අර ඕවර්ට් කෙනා එහෙම හිතන්න පටන් ගන්නවා. හැබැයි මේ තිංකින් පැටර්න් එක අලුත්. හරිද? මේ අයිඩෙන්ටිටි එක අලුත්. මේ බිලීෆ් සිස්ටම් එක අලුත්. මේක දැන් මෙයා පවර්ෆුල් කරගන්න ඕනේ එයාගේ සිස්ටම්ස් වලින්. එයාගේ සිස්ටම්ස් වලින් තමයි මේ අයිඩෙන්ටිටි එක පවර්ෆුල් කරන්න. එයාගේ බිලීෆ් සිස්ටම් එක පවර්ෆුල් කරන්න. හරිද? මේක මං කියන්නේ දෙපැත්තටම වැඩ ගන්න. මේ අයිඩෙන්ටිටි එක පවර්ෆුල් කරන එක පළවෙනි දේ වුණාට ඒකෙන් පටන් ගන්න ඕන වුණාට ඒක තව පවර්ෆුල් වෙන්නේ ඔයාගේ මේ සිස්ටම්ස්. හරිද? දැන් මෙහෙම මෙයා හිතන්න ගන්න ඕනේ. එතකොට එයා එයාගේ සිස්ටම්ස් වෙනස් වෙන්න ඕනේ. මම බොඩි එක ගැන හිතන කෙනෙක් විදිහට මම ජංක් ෆුඩ් කන එක නවත්තනවා. හරිද? මං අද ඉඳන් කන්න ගන්නේ ඒ කියන්නේ සැලඩ්ස් ඔයගේ ප්‍රෝටීන් තියෙන හොඳ කෑම. රයිට්? එතකොට එයාගේ සිස්ටම් එක එයා හදාගන්නවා. හරි මං ගෙදරට ආවගම ෆ්‍රිජ් එකේ අරලා තියෙන මුකුත් කන්නේ මම මගේ වැඩ ඉවර කරලා රෙස්ට් එකක් අරන් ඇවිල්ලා උබේට්ස් පික්මී වලින් ගන්න කෙනෙක් කියලා හිතන්න. මම ඕඩර් කරන්නේ හෙල්ති කෑම එක. සැලඩ් ප්‍රෝටීන් තියෙන හෙල්ති කෑම එක. ඒක යාගේ සිස්ටම් චේන්ජ් එකේ පළවෙනි දේ. හරි? තව සිස්ටම් එකක් හදාගන්නවා. හරි මම ඊට පස්සේ ලිෆ්ට් එකක් ගන්න ඕන තැන්වල ස්ටේර්ස් යූස් කරලා මම මගේ වැඩේ කරගන්නවා. හරි? ලිෆ්ට් එකක් ගන්න තු ස්ටේර්ස් ගන්නවා කියන්නේ එතනින් අපි කැලරි වැඩිපුර බර්න් වෙනවා. ඉතින් එයා එහෙම සිස්ටම් එක චේන්ජ් කරනවා. එයා තව සිස්ටම් එකක් හදාගන්නවා. හරි හැමදාම ඩිනර් වලින් පස්සේ මම යනවා අපේ ගෙවල් ළඟ තියෙන පාරේ විනාඩි 15ක් ඇවිදින්න. හරිද? මේ විදිහට එයා සිස්ටම් එකක් හදාගන්නවා. එයාගේ මේ අලුත් අයිඩෙන්ටිටි එකට මැච් වෙන්න. රයිට්? එහෙම හදාගන්න සිස්ටම් එක එයා දවසින් දවස කරන්න වෙන්නේ එයාගේ මේ අයිඩෙන්ටිටි එක තව පවර්ෆුල් වෙන එක. තව බිලීෆ් සිස්ටම් එක වැඩි වෙන එක ස්ට්‍රෝං වෙන එක. රයිට්? ඉතින් එයාගේ සිස්ටම් එකක් ඔයා දවසින් දවස කරන්න මිස්ටේක්ස් වෙන්න පුළුවන් මුල්ම කාලවලදී. හරිද? මෙහෙම තමයි පටන් ගන්න. මම මේක මෙච්චර කියන්නේ මේක තේරුම් ගන්න ඕනේ හින්දා. හරිද? මුල්ම කාලවල ඔයාලා දවස් 5ක් කරන්න හිතන් ඉන්නවා. මුලින් දවස් 3යි කරන්න පුළුවන් වෙන්නේ ඔයාගේ සිස්ටම් එක. හැබැයි ඒ කරන වාරයක් ගන්න ඔයාගේ මේ අයිඩෙන්ටිටි එක පවර්ෆුල් වෙනවා. ඔයාගේ මේ අයිඩෙන්ටිටි එක පවර්ෆුල් වෙන්න ඔයාලට මේ සිස්ටම්ස් කරන්න පුළුවන් දවස් ගන්න ඒ කන්සිස්ටන්සි එක වැඩි වෙනවා. හරිද? මේක දෙපැත්තටම යන දෙයක්. සිස්ටම් වලින් අයිඩෙන්ටිටි එක පවර්ෆුල් වෙනවා. ඒක පවර්ෆුල් වෙන්න ඔයාගේ මේ සිස්ටම් එක ඔයාලට හැමදාම කරන් යන්න පුළුවන් වෙන වාර ගණනක් වැඩි වෙනවා. රයිට්? මේ දෙක තමයි කරන්න ඕනේ. ඉතින් මේ දෙක පවර්ෆුල් වෙන්න අයිඩෙන්ටිටි එක පවර්ෆුල් වෙන්න සිස්ටම් එක පවර්ෆුල් වෙන්න මෙතන තියෙන මේ අවුට්කම් එක ඔයා ළඟට එනවා. හරිද? අවුට්කම් එක පස්සෙන් දුවන්නේ අපි අයිඩෙන්ටිටි එක චේන්ජ් කරනවා. සිස්ටම් එක එකට හදාගන්නවා. සිස්ටම් එකෙන් අයිඩෙන්ටිටි එක පවර්ෆුල් කරගන්නවා. අයිඩෙන්ටිටි එක පවර්ෆුල් වෙන්න සිස්ටම් එක පර්මනන්ට් වෙනවා. හරියට ෆික්ස් වෙනවා. හැමදාම කරන්න පුළුවන් වෙනවා. මේ දෙක හරියට ඔයාලා හදාගත්ත ගමන් මේ පැත්තෙන් අවුට්කම් එක නිකම්ම ඔයාලා ගාවට ගෙන්න ගන්න පුළුවන්. අවුට්කම් එක පස්සෙන් දුවන්නේ නැහැ. රයිට්? මේක තමයි තේරුම් ගන්න ඕන දේ. කටත් දෙනවා පොඩ්ඩක් ඒ ගොඩක් මං එක්ස්ප්ලේන් කරා. මොකද ඔයාලා තේරුම් ගන්න ඕන හින්දා. තේරුම් නැත්නම් ආයි පස්සට අරන් පොඩ්ඩක් තේරුම් ගන්න මොකද්ද මං කිව්වේ කියලා. හරි? මම දැන් එක්සැම්පල්ස් දෙකක් කියනවා කියලා කිව්වා ඔයාලට. ඉතින් පළවෙනි එක්සැම්පල් එක මම ගත්තේ ඕවර්ට් කෙනෙක්. දෙවෙනි එක්සැම්පල් එක විදිහට අපි ගමු ලේසි ස්ටුඩන්ට්. කියන්නේ පාඩම් කරන්න කම්මැලි ශිෂ්‍යයෙක්. ස්ටුඩන්ට් කෙනෙක්. හරිද? මෙයාගේ අයිඩෙන්ටිටි එක දැන් හැදිලා තියෙන්නේ කොහොමද? මම පාඩම් කරන්න ඕනේ නැහැ. මම ඉගෙන ගන්න ඕනේ නැහැ. මං ඔහේ නිකන් ඇහෙන දෙයක් කරනවා. මම ඔහේ නිකන් ඇහෙන දෙයක් ලියා ගන්නවා. එක්සෑම් එකට දවසක් තියලා පොට්ටි එකක් ගාලා දාලා ගිහිල්ලා එක්සෑම් එක ලියලා. හරිද? ඔහොම තමයි හැදිලා තියෙන්නේ. මම වැඩ කරන්න ඕනේ. මට වැඩ කරාම හම්බෙන දෙයක් නැහැ. එහෙම තමයි අයිඩෙන්ටිටි එක දැන් හැදිලා තියෙන්නේ මේ බේසික්
ස්ටඩන්් තිං ඇගේ සිිස්ටම් සුත් හැදිලා තින්න කොමද ඒ දිටම තමයි ස්කෝල යනවා කෝලාස් යනක යනිස්ට යනවා ඔහේ ලෙක්චස් ලහන් ඉන්න ලෙක්චස් කට් කරන්නවා පිරිට් කට් කරනවා නෝට්ස් ටියාගන්න එහෙම තමයි යාගේ අයිඩන්ට එක හැතල තියන්නේ සිිස්ටම් එක හැදිලති තොට යාගේ අවට්කම් එක කෝමද පාල දන්න දැන් අවට්කම් එක ඇල්ල ලේසිස්ටඩ කම්මැලි ශිෂ්‍යයක් කියන එක හැද දැම්මයාට මේ කම්මැලි ශිෂ්‍ය හැද ගැන්නේ රිසාල්ස් නැති කම්මැලි ශිෂ්‍යය කියන අවට්කම් එක වෙනස් කරන්න ඕනේ ටොප් ලෙවල් ස්ටඩන් රිසාල්ස් තියෙන හැම සබ්ජෙක්් එකටම ඒ ගන්න ටොප් ලෙවල් ස්ටඩන් කියන අවට්කම් එක චේන්ජ් කරගන්න ඕනේ රයි් එහනම් යා කොමද ඒ චේන්ජික පටන් ගන්න ඕන අවට්කම් එක බලාගෙන ඉට පස්සේයාට හිතන තුන් දේවල් කරලද නැහැ දැන් වල දන්න කොමද චේන්ජික පටන් ගන්න ඕනි කියලා ඒක පටන් ගන්න ඕනේ අයිඩෙන්ටිටකින් මුලින්ම යාගේ අයිඩෙන්ටිට එක චේන්ජ් කරගන්න ඕනේ හරිමං අද දවස වෙනකම් කම්මලිකම ඉන්න වැඩ පස්සට දාන්න හරියට නොට් ලියාගන්න ඇති පාඩන් කරන්න ඇති ස්ටඩන්ට තව මතක තියාගන්න ඕන දෙයක් තමයි වාල මේ අයිඩෙන්ටිටක් වෙනස් කරද්දි එකර ටොප්ම ලෙවල් එකට වෙනස් කරන්නවට වඩා ප්‍රක්ටිකල් ලෙවල් එකට චේන්ජ් කරගන්න එකින් වාලට වාලගේ සිිස්ටම් සදාගන්න ලේසිනවා ඒ ප්‍රක්ටිකල් ලෙවල් එක් කියන්නේ අනිවාරය රිසාල්ට එක දෙන්න අයිඩෙන්ටිටි ලෙවල් එක ඒ ගාන චේන්ජ් කරගන්න අනිකං හැම සබ්ජෙක්් එකනම ඒ ගන්න ස්ටඩන් කියන තැනට චේන්ජ් කරගන්න එපා පාලත් මං මේ එක්සාම්පල් එකම කියන්න වා දැ මේ ලේසි ස්ටඩන්ට යාගේ අඩෙන්ටිට එක චේන්ජ් කරනවා මම හැමදාම ෂෝප් කරන්න කෙනෙක් ඩේලි ඇද මගේ වැඩ අතරින් නැති හැමදාම ෂෝප් කරලා එදාදවස් වැඩ එදාදවසේ විදියට පර්ෆෙක්ලි වර කරන කෙනෙ හල් මෙහෙම තමයි චේන් අයිඩටික චේන්ජ් කරගන්නේ තොට අයිඩෙන්ටි චේන්ජගෙන් තම යාගේ සිිස්ටම් එකත් හැදේ ප්‍රක්ටිකලි කරන්න විදි අම හැමදාම ෂෝප් කරනවා ඩේලි මොන වැඩේ තිබ්බත් මං ෂෝප් කරලා වැඩ පස්සට දාන්න එදා වැඩේ මං හරියට ෂෝප් කරලා හරියට ඉවර කරන හ මෙම තම යාගේ අයිඩෙන්ටික යා චේන්ජ් කරගන්න තෝට ඒ චේන්ජකින් ප්‍රක්ටිකල් චේන්ජක යාට සිිස්ටම් සදාගන්නල හරි ම හැමදාම ස්කෝලයන ම හැමදාම නිසිටියන ම හැමදාම ලාස් යනවා ක්ලාස් ගිහිල්ල එදා දවස උගන්නනදේ මං හරියට හාගින්දලා ඒ පැය දෙකද උගන්නන්නේ ඒ පෑ දෙක හරියට හඟිදල හරියට නෝට්ට ලියට පස්සේ වෙලාවල්ල කරන දේ නෙමේ ඒ උගන්නන වෙලාවෙ උගන්නන දවසේ ලෙක්චස් කට් කරන්න ක්ලාස් කට් කරන්න එදා කරන්න තින්දිය එදා කරලා නෝට් එක දාම දාගෙන එයා ඉවර කරන්න සෑම් කාලෙට ස්ටඩි ලීවයක්කේම හම්බුනම් එයා දැනගන්න හරි මේක දැම්මං එක්සෑම්සල්ට ශෝප් කරන්න ඕන කාල වෙන වැඩ නවත්තන්න ඕන කාලේ මම දැන් කරන්න පාඩන් කරන එක එදා දවසයා පාඩන් කරන්න හදාගන්නෝ දේවල්ටික එදා දවස තියන්ටික යා ඉවර කරන්න යාගේ සිිස්ටම් එක හදාගන්න යාහෙම හොදයාගේ අයිඩෙන්ටික් හැදතින් I'm someone who shows up day එම තමයි අයිඩෙන්ටික් චේන්ජ් කරේ එයා එදාට යාට කරන්තියන වැඩේ ඉවර කරන්න විදිිය සිිස්ටම් එක හදනවා ඒකෙන් එයාට එයායි බලාපොරොත්තින අවු්කම් එක හම්බ මේකම යා හිතාගත්තු නිකං දවස ගානි පෑදහයක් වැඩ කරන්න ස්ටඩන් කෙනෙක් වෙනවා ඒ ගාන්ට හිතාගත්තුත් ඒක ප්‍රක්ටිකල් ලෙවල් එක අයිඩෙන්ටිටි චේන්ජයකුත් නෙමේ එන්ද ආල්ම අයිඩෙන්ටික චේන්ජ් කරද්දි එක ප්‍රක්ටිකල් විදිකට චේන්ජ් කරගන්න හැබැයි පවෆුල් ප්‍රක්ටිකල් විදිකට චේන්ජ් කරගන්න ඒකින් වාගේ සිිස්ටම් එක හදාගන්න හැද මේ උදාහරණම එළමයා දැන් දවසින් දවස වැඩ කරන්න කරන්න ලාස්සකරගිල් ලෙක්්ච එක අහන් ඉන්න මොකක්දයාගේ මොලේ අර නිවරෝන්ස්වල පවෆුල් වෙන්නේ මෙන්න මේ ෂෝප් මම හැමදාම් ෂෝප් කරන්න කෙනෙ යාගේ ඒක මොලේට යනවා හදට වදිනවා සිංහලෙම කිවොත් හදට වදිනවා හරි දැම්ම මේ කරනදේ මොකක්ද කරන්නේ මම හැමදාම් ගිල්ල කරන්න ඕන වැඩේ කරනවා ගහන්න ඕ නෝට්ටෙක් ගහනවා මම
මෙහෙම කෙනෙ මේක යාගේ බිලිෆ් සිිස්ටම් එකට යනවා එක පවෆුල් වෙන්න අරමං කිව්ව වගේ එයාට එයාගේ ලයි් එක අර සිිස්ටම් එක හොඳටම කරන්න පුළුවන්ගෙනවා මුලින් එයාට දවස් පහක් ලාස් තිබන ය දවස් තුනක් තමයි කරන්න පුළුවන් තිමං කිව්වාගේ රියල්වල් එක්සාම්පල්ස් දෙකකින්ම මංවාලට කියලත් දුන්න යායිඩන් චේන්ජ එක සිිස්ටම් චේන්ජ එක කරලා කෝමද අපි අවට්කම් එක අදාගන්න කියන එක මං ආයි කියනවා තේරුම් නැත්තම් මේක ගිහිල්ලා අනිවාරෙක් දෙපාරක් බලන්න වීඩියෝ එක දෙපාරක් බලන්න ඔලට තේරෙනකං දෙයක් බලන්න මම කරන්න දෙයක් තමයි YouTube එක වීඩිය බලද්දි මම් බලන්න පලනි පාරෙන් මට ඉතනවා හරි දැයක්කොම් මතරයි මේ අයි බලන්න ඕන්න නැහැකි හැබැයි ඒක වෙනස්සෙනවා අපිට ඒ වෙලා මතකයි කියලා හිතන් දෙයක් දවස් දෙයක් අද අපි ඒ කියපු දෙයක් යස් කරන්නවත්න එහෙම කරන්න බැහැ දැන් මං කරන්න දෙයක් තමයි ඒකම් වීඩියෝ එක දවස් දෙකින් අයිබල් දවස් පහකින් අයිබල් දවස් හත්තකින් අයිබල් ඒ හත්තනි දවස අද්දි මේ වීඩිය එක බලන්න ඒ වීඩියෝ එක කියන දේවල් මට යස් කරන්න පුළුවන් එම තමයි හරියට වීඩියෝ බල් නොනම් බලන්න ඕනි ඉංවාල එක් කල්ල බලන්න කං මේ වෙලාව කන්න වීඩියෝස් බල්ලා වැඩන්නේ වීඩියෝ බල් නොන වාදයක් ගන්න ඕන ඒ දෙයක් ගන්න නම් එක පාරින් කරන්න බැහැ දවස් තුනක්ද පහද හතත්ද කියනක වාල ඩිසයිට් කරන්න හැබැ පලනි පාර නිකම් බලන්න දෙවනි පාර නෝට් එකක් දාගන්න තොර වීඩියකම් බලන්න ඕන වෙනත් නෝට් එක දැක්කත් වාලට මන ආහරි මේ වීඩියක මෙහෙම දෙයක් කිව්ව මේක මම ගන්න ඕන මගේ ලයි් එකට මෙහෙම තමයි මං චේන්ජෙක් කරන්න ඇද ඒකින් තමයි වාලට හිඩියක් කිව්ව දෙයක් හරි ඔලුවට දාගන්න පුළුවන් ඒ වීඩියකට එක්ස්ට්‍රා දෙයක් කරල බලන්න හරි එනම් අද වීඩියෝ එකෙන් මං කතා කරා කොහොමද මේ සිිස්ටම් චේන්ජ් කරලා වාලගේ ලයි් එක ටර්නිම් පොයින්් එක හදාගන්න කියන එක මා හිතනවා වාලට ගක් හරි දෙයක් වැලිුවක් කැඩ්වෙන්න ඇති කියලා ඉතිං වැලිුව එකක් කැඩ්ඩුනානම් මං අර නෝමලි කියෙන් දෙවල් කියන්නේ සබස්ක්‍රයිබ් කරන්න මෙහෙම කියලා මේක අයිසරැබ් බල්ල ඒ වැලිුව එක වැඩි කරගන්න වගේ හොඳ මේ යාලුව දෙන්නෙටත් මේ විදික ෂයා කරන්න ඒවගේම තමයි දෙයක් කියන්න ඕනේ මම චැනල් එක දැම් වීඩියෝ එකක් දන්න අවුරුදු දෙකට විතර පස්සේ තනකුවොත් යුනිසිටි වැඩ ඔක්කොමත් එක්ක දිසි වෙලායිට දැම්මගේ ඩිග්‍රේකිවරයි තිං ඒත් එක්කම දැන් මට පොඩි ෆ්‍රීටයිම්යක් හම්බලා තියෙනවා මගේ එක්ස්ට්‍රා කරිකුල වැඩත් ඉවර හිද අයි වීඩියෝස් දාන්න අවුරුද්ධත් එක අයි පටන්ගන්න හිතුන වීඩියෝ දාන එක ඒවගේ තමයි චැනල එකම පලදකින් නත් ඇති මේ වෙද්දි රහි බ්‍රෑන්් කරලා තියෙනවා SSP ද බිංගෝ කියලා ඉතින් ඒ බිංගු කියන්නෙත් බිංගු කියන්න අර ඉඳල එකක් පත් වෙනවාගේ ඉතිං මට චැනල් එකින් කරන්න ඕන දේත් ඒකයි ඔයාලට එකන්නේ බලංඉඳල ඉඳලා මොක් හරි පත්තු වෙන දෙයක් බලගේ ලයි් එකට දෙන්න තමයි ඕන වෙන්නේ ඒකම තමයි මේ නම දාන්න රීසන් එකත් ඉතින් බිංගෝ කියන නමින් ඔයාලට ඉස්සරාට චැනල් එක බලාගන්න පුළන්ගේ වීඩියෝසුත් බලාගන්න පුළන්ගේ හරිගෙන මේ සිිස්ටම්ස් මං මේ කියල් දෙනේවා මාත් ප්‍රක්ටිකලි කරන්න යන ගමන් ඉන්න ඉතිං කරන්න අද්දි ඔයාලට වගේ මටත් විශල්ස් බලාගන්න පුළුවන් වේ කියලම හිතනවා ඉන් මං ඒ තේරුම් ගන්න දෙයක් අනිවාරෙන් ඔයාලට වීඩියක් කරන්න පුළුවන්න වීඩියක් කරලත් කියල දෙනවා ද අපි බලු මොකද වෙන්න කියල ඉස්සරට වැටික් කරන්න යමු එන ඉළඟ වීඩියගෙන් හම්බෙන්න සියු